Channel 4 News Update. අයිබෝන් සුබ උදෑසනක් ගෙවිගිය පැය කිහිපය තුළ වාර්තා වෙන විශේෂිත ප්‍රවෘත්ති කිහිපයකට අපි යන්නට සූදානම්. දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක අනුමත කළ ඩොලර් මිලියන 695ක මුදල මෙරට සංචිත වලට බැර කරලා තියෙනවා. හරිද? මතකද ඔබට අර රෝහිත අබේ ගුණවර්ධන ඩොලර් නැවෙන් ගෙනාවා කිව්වේ? මතකද? නැවෙන් ඩොලර් ගෙනාවා කිව්වේ. නැව්වල ඩොලර් එනවා කියලා කිව්වේ නේ. එහෙම නෙවෙයි. හරිද? අර නේද ඩොලර් මිලියන 695 මේ වෙද්දී අපේ සංචිත වලට බැර කරලා තිබෙනවා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කරන ලද 6 වන සහ 7 වන ණය වාරිකය ඇමරිකානු ඩොලර් මිලියන 695ක සමස්ත මුදල මෙරට නිල සංචිත වෙත බැරවී ඇති බවට මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයා අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා මේ මොහොතේ සඳහන් කර තිබෙනවා. නැවත ඔබට මම මේ ප්‍රවෘත්තිය කියන්නම්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF එක විසින් ශ්‍රී ලංකාව වෙනුවෙන් අනුමත කරන ලද 6 වන සහ 7 වන ණය වාරිකයට අදාළ ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 695ක සමස්ත මුදල මෙරට නිල සංචිත වෙත බැර කර ඇති බවට මේ වන විට බැර කර ඇති බවට ආර්ථික කටයුතු මුදල් නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා සඳහන් කරන බවට තමයි කියන්නේ. දැන් ඩොලර් මිලියන 695ක් ලැබුණා 6 වෙනි ණය වාරිකය වගේම 7 වෙනි ණය වාරිකය එකට තමයි ලැබෙන්නේ. දැන් මෙතනින් පසුව තමයි අපිට යම් දේවල් බලන්නට පුළුවන් වන්නේ. විශේෂයෙන්ම මේ ණය වාරිකය ගන්න කන්න ආණ්ඩුවටත් යම් සීමාවන් වලට යටත් වෙන්න උනා නේද? ඔය විදුලි බිල සම්බන්ධයෙන් ප්‍රශ්න වගේ දේවල් නේ. ඒ වගේම තමයි ඔය බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වගේ දේවල් වලට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සමහර ටූල්ස් වලට යටත් වෙලා සමහර දේවල් කරන්නට සිද්ධ වුණා. හැබැයි එකපාරටම සියල්ල ලිහිල් කරන්නට පුළුවන් වෙයි කියලා අපි විශ්වාස කරන්නේ මේ ලෝක යුදමය තත්ත්වයක් එක්ක බල ශක්ති අර්බුදයක් ඉන්ධන අර්බුදයක් ලෝකයේ තුල නිර්මාණය වී තිබෙනවා. ඒට මුහුණ දෙන්නට ඕන ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් ඒ තත්ත්වය තුල නේද අපි හිතන්නේ එකපාරටම මේ සියල්ල ලිහිල් වෙයි කියලා. හැබැයි ක්‍රමිකව ජනතාවට යම් සහනයක් ආණ්ඩුවත් ජනාධිපතිවරයාත් ලබා දේවි ඉදිරියේදී අපිට ඒක බලා ගන්නට පුළුවන්. ලෝක යුදමය තත්ත්වය ගත්තහම දැන් ඔබ දන්නවා ඉරානය සහ ඇමරිකාව අතර මේ ඇති වී තිබෙන අර්බුදය නේද යුද්ධයක් ඇත්තෙත් නැහැ නැත්තෙත් නැහැ වගේ තත්ත්වයක තියෙන. හැබැයි ලෝක ඉන්ධන මිල ඉහළ අගයක තියෙනවා. හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව නැව් ගමනාගමනයට ඒ විදිහටම තවමත් බාධක තිබෙනවා. මෙතන ක්ලියර් වුණොත් හෝමුස් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව සිදුවීම ලෝක ඉන්ධන මිල යම් පහත වැටීමක් සිදු වේවි අපි එහෙම අපේක්ෂා කරනවා. එහෙම වුණොත් මේ යුද්ධය හැකි ඉක්මනින් අවසන් වුණොත් මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන මේ ගනුදෙනුව ඒ වගේම තමයි ඉදිරියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක ආණ්ඩුව අපට ලැබෙන තොරතුරුත් එක්ක දිගින් දිගටම තවදුරටත් යන්නේ නැති වෙයි. තව වාරිකයක් මේකේ ගන්න තියෙනවා ඉතා සුළු ගාණක්. හැබැයි ඒකත් ගණීද මෙතනින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක තියෙන ගනුදෙනුව ඉවත් කරයිද එහෙම නැත්නම් මීට වඩා වෙනස් ආර්ථික දේශපාලන රටාවක් තෝරා ගනීද ජනාධිපතිවරයාත් ආණ්ඩුවත් කියන කාරණය අපට ඉදිරි දින කිහිපය තුළ දකින්නට පුළුවන් වේවි. ඒත් එක්කම තවත් විශේෂිත ප්‍රවෘත්තියකට යනවා. දැන් විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගේ ප්‍රකාශයකට යනවා. ලබන අගෝස්තු මාසයේ සිට ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරන බවට ඊට එකඟතාවය මේ වෙද්දී ඔහු විදේශ සංචාරයක සිටින්නේ. මේ සංචාරය අතරතුර ඊට අවශ්‍ය එකඟතාවය ඇති කරගත් බවටයි විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතාගෙන අපි බොහෝ විට ඩුබායි හරහා තමයි යන්නේ. හැබැයි දැන් ඍජු විදේශ ගමන් ඕස්ට්‍රේලියාවේ සිට ගුවන් ගමන් ශ්‍රී ලංකාවට ආරම්භ කරලා තිබෙන බවට ආරම්භ කරන බවටයි කියන්නේ. ඒ තත්ත්වය ඉතාමත්ම හොඳ තත්ත්වයක්. ඒත් එක්කම පාකිස්තාන නෞකා දෙකක් දිවයිනට කතාවක් එනවා. පාකිස්තානයේ නාවික හමුදාවට අයත් නෞකා දෙකක් සහ සබ්මැරීනයක් කොළඹ වරායට පැමිණ තිබෙන බවට තමයි කියන්නේ. සුහද සංචාරයක් සඳහා යම් ඇරයුමකට අනුව නාවික හමුදාවට අයත් මේ රටේ නාවික හමුදාවේ ආරාධනයකට අනුව මෙම පැමිණීම සිදු කොට ඇති බවටයි කියන්නේ. මේ සියල්ල තත්ත්වයේ අද කාලගුණය ටිකක් අයහපත් තත්ත්වයක තිබෙන බවට තමයි කියන්නේ. අද මිලිමීටර් 100 ඉක්මූ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවල පතිත වන බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. සබරගමුව බස්නාහිර සහ වයඹ පළාත් වලටත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටත් විටින් විට ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. බස්නාහිර සබරගමුව පළාත් වලටත් ගාල්ල මාතර මහනුවර දිස්ත්‍රික්කවලටත් ඇතැම් ස්ථානවලට මේ දිස්ත්‍රික්කවල මිලිමීටර් 100 ඉක්මූ තද වැසි පතිත විය හැකි බවටයි කියන අපි දැන් යනවා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ වාර්තාවට. අද දිනේදී දිවයිනේ බස්නාහිර සබරගමුව සහ වයඹ පළාත්වලත්
ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතිනවා. ඒ වගේම බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල මාතර මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ තද වැසි අද දිනේදී බලාපොරොත්තු විය හැකියි. දිවයින හරහා විටින් විට හමන පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා පමණ වන තද සුළං අද දිනේදී අපේක්ෂා කළ හැකියි. ඉගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි తాවකාලික තද සුළං වලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට මතක් කර සිටිනවා. මම කාර්යනියුතු කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවල්. හොඳයි ඒ සමගින් අපේ දැනට සමුගන්නවා ආරම්භ සිටින්න මේ channel 4